ආයුබෝවන් තෙරුවන් සරණයි. මා ගිය එපිසෝඩ් එකේදී කළේ සංදි පිළිබඳව. අද ඒකටම සම්බන්ධ වන බද්ධ වන ප්‍රකෘති පියවි කියන තත්ත්වය ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. roots of words. ප්‍රකෘති අනු පදයන්ගේ මුල් ස්වභාවය වේ. සිංහල භාෂාවේ ධාතු ප්‍රකෘතිය හා ශබ්ද ප්‍රකෘතියයි ප්‍රකෘතිහු දෙවදෑරුම් වෙති. නමුත් සංස්කෘත භාෂාවේ උපසර්ග ප්‍රකෘතිය හා නිපාත ප්‍රකෘතියයි තවත් දෙකක් දැක්වීමෙන් ඒ සතරක් කොට දක්වනු ලබති. ඒ කියන්නේ සිංහල භාෂාවේ තියෙන්නේ ප්‍රකෘති දෙකයි. සංස්කෘත පාලි වල හතරක් තියෙනවා කියන එකයි. මේක පාලි භාෂාවේ මේ සංස්කෘත වල හතරක් තියෙනවා කියන එකයි මේකේ අර්ථවත් වෙන්නේ. උපසර්ග සහ නිපාත ප්‍රකෘති අවිභක්තික නිබඳව ප්‍රකෘතියේ සිටින හේයින් ඒ පියවි වශයෙන් දැක්වීම සිංහල භාෂාවේ ව්‍යාකරණයේ අනබිමතය බව පෙනේ. අප දැන් ඒවා එකින් එක ගැන විග්‍රහ කර බලමු. 1. ධාතු ප්‍රකෘතිය. සියලු ශබ්දයන්ගේ හටගැන්ම ධාතු වලින්ම යයි සලකන ලද හේයින් පදයන්ට උත්පත්ති ස්ථානය වූයේ ධාතු ප්‍රකෘතියයි කියන ලදී. සියලු ආකාර ක්‍රියාපදයන්ට හා කෘතන්ත පදයන්ට උත්පත්ති ස්ථාන වන්නේ ධාතු ප්‍රකෘතියයිද නම් වේ. මෙම ධාතු ප්‍රකෘතිය ත්‍රිවිධාකාර වෙති. පළමුවෙන් නිෂ්පන්න ප්‍රකෘතිය ලෙසද, දෙවැන්න තත්සම ප්‍රකෘතිය ලෙසද, තෙවැන්න තද්භව ප්‍රකෘතිය ලෙසද හැඳින්වෙති. මූලික ධාතු ප්‍රකෘතියේ අනු ප්‍රකෘති තුනක් තියෙනවා. ඒකෙන් පළමුවෙන් දැන් විග්‍රහ කරනවා. 1. නිෂ්පන්න ධාතු ප්‍රකෘතිය. සියලු ශබ්දයන්ගේ හටගැන්ම ධාතු වලින්ම යයි සලකන ලද හේයින් පදයන්ට උත්පත්ති ස්ථානය වූයේ ධාතු ප්‍රකෘතියයි කියන ලදී. සියලු ආකාර ක්‍රියාපදයන්ට හා කෘදන්ත පදයන්ට උත්පත්ති ස්ථානය වන්නේද මෙම ධාතු ප්‍රකෘතිය නම් වේ. උදාහරණ. රුකුර කිරීමේ, ලෑමෙහි, නරඹ බැලීමෙහි, හන හැනී වන වැනීමෙහි මේ ආකාරයට තමයි තියෙන්නේ. 2. තත්සම ධාතු ප්‍රකෘතිය. මකද සංස්කෘතාදී අන්‍ය භාෂාවල ධාතුන් හා සමාන වන්නේ තත්සම ධාතු ප්‍රකෘතියයි. දැන් ඒකේ පෙන්නනවා ඔයගලන්ට 1 මකද, 2 සංස්කෘත, 3 සිංහල යන භාෂාත්‍රයටම සම ධාතු පෙන්නනවා. එතකොට මම එකින් එකට කියන්නේ මේක මකද, මේක සංස්කෘත, මේක සිංහල කියලා. ඕගොල්ලෝ අනුපිළිවෙලින් මතක තියාගන්න ඕනේ මම කියනකොට පළවෙනියෙන් එන්නේ පාලි. කියන්නේ මගධ. ඊගාවට සංස්කෘත, අන්තිමට තමයි කියන්නේ සිංහල. ඒකේ තේරුමත් කියනවා. ප්‍රකෘතිය දැන් පෙන්නනවා. 1 2 3 4 ඔහොම ගාක් තියෙනවා. ඒ දිගටම ඒ කියාගෙන යනකොට ඕගලන්ට තේරෙයි. අර්ථය කිව්වට පස්සේ නැවත පටන් ගන්න දෙකකින්. දෙවෙනි එක. අර්ථය කිව්වට පස්සේ නැවත පටන් ගන්න තුනෙන්. ඒක ඕගොල්ලෝ සාමාන්‍ය දෙයක්. ඕගලන්ට එතකොට ප්‍රේරිකාවක් වෙන්නේ නැහැ. මේක කියනකොට ඕගොල්ලෝ දන්නවා ඒකේ අර්ථය කිව්වට පස්සේ ඊළඟ එකට තමයි මම යන්නේ කියලා. හොඳයි. පළවෙනි එකේදී මම කියන්නම්කෝ මගධ, සංස්කෘත, සිංහල. යාමෙහි, දා දීමෙහි, පා බීමෙහි, ගන ගිනීමෙහි, නම නැමීමෙහි, වස විසීමෙහි, නට නැටීමෙහි. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටසට එනවා. ඒකත් ඒ වගේ මාගධ හා සිංහල භාෂා දෙකට පමණක් සම ධාතු.
දැන් පළවෙනි එකේ කිව්වේ භාෂා තුනටම මගධ සංස්කෘත සිංහල. ඒක තමයි අයන්න. ඒ කියන්නේ ප්‍රධාන එක ධාතු ප්‍රකෘතිය. ඒකේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ පළවෙනි එක තමයි නිෂ්පන්න ධාතු ප්‍රකෘතිය. ඒක පෙන්නවා. ඊට පස්සේ දෙවෙනි එක පෙන්නවා තත්සම ධාතු ප්‍රකෘතිය. මේ තත්සම ධාතු ප්‍රකෘතියේ අයන්න තමයි මම මුලින් සඳහන් කළේ. දැන් ඒකේ ආයන්න සඳහන් කරනවා. ඒකේ දෙවෙනි ප්‍රභේදය. ඒක මගධ හා සිංහල භාෂා දෙකට පමණක් සමධාතු වේ. ඒකෙත් අර විදිහටයි යන්නේ. මගධ සංස්කෘත සිංහල කර කෘ කර කිරීමෙහි මර මෘ මර බැලීමෙහි හර හුරු හර හැරීමෙහි තල කඩ කල හැත්තැලීමෙහි ගරහ ගර්භ ගරහ ගැරීමෙහි මාගධ හා සිංහල භාෂාවලට සමධාතුද තත්සම සංඛ්‍යාවට ගැනෙත්. හරි. දැන් ඒකේ තුන්වෙනි කොටස තත්බව ධාතු ප්‍රකෘතිය. මාගධ සංස්කෘත ආදී අන්‍ය භාෂාවලින් බිඳී ඇවිත් සිංහලයේ ව්‍යවහාර වන ධාතු තත්බව ධාතු ප්‍රකෘතිය නම් වේ. සිංහල භාෂාවේ බහුලව දක්නා ලැබෙන්නේ තත්බව ධාතු ප්‍රකෘතිය වේ. ඒ මෙලෙසයි උදාහරණ. ඒකෙත් මේ වගේමයි මාගධ සංස්කෘත සිංහල මේ විදිහට කියනවා. අර්ථය කිව්ව හැටිය පටන් ගන්න දෙවෙනි එකෙන්. ඉස්සල්ලාම පාලි ඊට පස්සේ සංස්කෘත ඊට පස්සේ සිංහල. පාලි කියලා භාෂාවක් නැහැ. මගධ තියෙන්නේ. නමුත් ව්‍යවහාර වෙනවනේ පාලි කියලා. ඒ හින්දා තමයි අර මගධ කියන එකට මම පාලි කියලා කිව්වේ. හරි. දැන් පටන් ගන්නෙ මගධ සංස්කෘත සිංහල මේ විදිහටයි යන්නේ. කත කීමෙහි බඩ කඩ කැඩීමෙහි කාද කද කෑමෙහි ගත්ත ගොත ගෙතීමෙහි ග්‍රහ ගන් ගැනීමෙහි ගට ගැටීමෙහි ජල දල දැල්වීමෙහි ඥා ජාන දන් දැනීමෙහි දා දෑමෙහි දර දැරීමෙහි පච පිසීමෙහි පූජ පුද පිදීමෙහි බද බැඳීමෙහි බූ වීමෙහි මාක මුක්ෂ මෘක මැකීමෙහි මුස මුදා මිදීමෙහි යාච යද යදීමෙහි රක්ක රාක්ෂ රක් රැකීමෙහි ලබ ලැබීමෙහි ලික ලිවීමෙහි ලිහ ලෙවීමෙහි වර්ණා කිරීමෙහි විදීමෙහි වඩ වෘද වැඩීමෙහි වස වැසීමෙහි වෙෂ්ට වෙලීමෙහි සිච ඉසීමෙහි ස්ථා බිට්ට සිටීමෙහි සාද සද සෑදීමෙහි මේ විදියට අක්ෂර නිකුත් වෙනවා. දැන් ශබ්ද ප්‍රකෘති සියලු නාම විභක්තීන්ටද තද්දීකයන්ටද මුල් වූ ශබ්ද ප්‍රකෘති නම් වෙත්. නාම ප්‍රකෘති යනු මීට භාවිතා කරන තවත් නමකි. අව්‍ය ශබ්ද සිංහල භාෂාවේ ශබ්ද ප්‍රකෘතියටම ඇතුළත් වෙත්. ශබ්ද ප්‍රකෘතියද ත්‍රිවිධාකාර ලෙස වර්ගීකරණයට ලක් කෙරෙති. ඒවාද
පෙරසේම පළමුවැන්න නිෂ්පන්න ශබ්ද ප්‍රකෘතිය, දෙවැන්න තත්සම ශබ්ද ප්‍රකෘතිය, තෙවැන්න තත්බව ශබ්ද ප්‍රකෘතිය ලෙසට නම් කෙරෙති. අප දැන් ඒවා එකින් එක ගෙන විග්‍රහ කර බලමු. 1. නිෂ්පන්න ශබ්ද ප්‍රකෘතිය. අන් කිසි භාෂාවක් හා සම්බන්ධ නොවූ ලංකාවේම ප්‍රකට වූ ශබ්ද නිෂ්පන්න ශබ්ද ප්‍රකෘතිය නම් වේ. ඒ මෙලෙසයි. උදාහරණ: ඔරු, පොතු, කරලු, ලිහිණි, කුරුඳු, සුළං, කොටි, හරක්, කොළඹ, නෙරලි, කෝරළ, ලින්, දෙල්. මෙන්න මේ වචන. ඊට පස්සේ 2. තත්සම ශබ්ද ප්‍රකෘති. මාගධ සංස්කෘත ආදී අන්‍ය භාෂාවල ශබ්ද හා සමාන වන්නේ තත්සම ශබ්ද ප්‍රකෘතිය නම් වේ. ඒ මෙලෙසයි. උදාහරණ: මේකත් මේ වගේ ඉස්සල්ලාම මකද, ඊට පස්සේ සංස්කෘත, ඊට පස්සේ සිංහලෙන් කියනවා. අනු, අනු, අනු උපසර්ගයක් තුනේම තියෙන්නේ. කුල, කුල, කුල. ගජ, ගජ, ගජ. ගණ, ගණ, ගණ. දින, දින, දින. තිමිර, තිමිර, තිමිර. නර, නර, නර. පර, පර, පර. බල, බල, බල. මහ, මහ, මහ. මරණ, මරණ, මරණ. යුග, යුග, යුග. රස, රස, රස. රණ, රණ, රණ. වන, වන, වන. සමය, සමය, සමය. සහ, සහ, සහ. හය, හය, හය. අස්ව. මේ විදිහටයි තියෙන්නේ. 3. තත්බව ශබ්ද ප්‍රකෘති. මාගධ සංස්කෘත ආදී අන්‍ය භාෂාවලින් බිඳී ඇවිත් සිංහලයේ ව්‍යවහාර වන ශබ්ද තත්බව ශබ්ද ප්‍රකෘති නම් ලෙස හැඳින්වේ. දැන් මාගධ සංස්කෘත, ප්‍රාකෘත, සිංහල මේ හතරක්ම පෙන්වනවා. ප්‍රාකෘත කියලා මෙයින් අදහස් කරන්නේ ග්‍රාමීය භාෂාවල්. මේවා පාලි තියෙනවා, සංස්කෘත තියෙනවා, ප්‍රාකෘත තියෙනවා, සිංහල. මේ හතරෙන්ම පෙන්වනවා දැන්. අක්කි, අක්සි, අච්චි, අක්, ඇස්. අග්ගි, අග්නි, අග්නි, අග, ගිනි. අංගුලි, 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 ඇඟිලි. අට්ටි, අස්ති, අට්ටි, ඇට. අම්මා, අම්බා, අම්මා, අම්මා. අරඤ්‍ය, අරණ්‍ය, රන්න, රන්, අරණ. උච්චු, ඉක්සු, උච්චු, උක්. කණ්ඨක, කණ්ඨක, කණ්ඨබ, කටු. කනක, කනක, කනඅම්, කනා, රන්. කිරීට, කිරීට, කිරීඩ, කිරුළු. කග්ග, 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 කඟ, කඩු. බුජ්ජ, කුබ්ජ, බජ්ජ, කුදු. කුර, ක්ෂුර, ජුර, කුර. ගහපති, ගෘහපති, ගහවයි, ගොවි. ගාථා, ගහතා, ගහ, ගා. චතුද්ද, චතුද්දස, තදස්ස. චතුද්දර්ශ, චෞද්දහ, තදුස්. ජගන, 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 දුවන්. ජිත්වහ, ජික්හහ, ජීවා, දව්, දිව්. තිකීන, තීක්ෂණ, තීන්හ, තියුණු. දාලිම, දාඩිම, දාලිම, දෙලුම්. දීග, දීර්ඝ, දිග්ග, දිගු.
නයන නයන නයන් නුවන් නලාට නිටල ලලාට නිඩාලම් නලල් නාලික්කර නාරිකෙල නාරිඵල නෙරළු නිකස නිකස නිහස නහස උරගල පටි ප්‍රති පඩි පිළි උපහාස පතම ප්‍රථම ප්‍රථම පඩම පළමු පිට්ට පෘෂ්ඨ පුට්ටි පිට පුඤ්ඤ පුණ්‍ය පුන්න පින් පුප්ප පුස්ත පුප් පොක්කරණි පුස්කරණි පොක්කරණි පොකුණු පොතක්ක පුස්තක පොතක්තබ පොත් එලික පටික පලිහෝ පලිඟු කදීර කදීර වහිර බිහිරි බාරස බදස වාරහ බාරස 12 බඹර බ්‍රමර බමර බඹර මක්කිකා මක්සිකා මජ්ජියා මැඩි මණ්ඩුක මණ්ඩුක මණ්ඩුරෝ මැඩි ඔස්සු සමස්ත්‍ර ඔස්සු ඔසු මුග්ග මුද්ග මුග්ග මුතු මුං මෙකලා මෙකලා මෙහෙලා මෙවුල් මොර මයුර මොර මොනර යොබ්බන යව්වන යව්වන යොවුන් රත්ති රති රත්‍රි රාත්‍රි රත්ති රාත්‍රි රායි රෑ රජත රජත රාද රිදී රුක්ක වෘක්ෂ රුක්ක රුක් වච්ච වත්ස වජ්ජ වසු චාංජා වන්ද්‍යා වක්ද වද විජ්ජු විද්‍යුත් විජ්ජුලි විදුලි විගාන විදාන ව්‍යාන වියත් වෙජ්ජ වෛද්‍ය වෙජ්ජ වෙද වෙරුලිය වෛදූර්ය වෙරුලිය වෙරළු සිනාල සුංගාල සියාලෝ සිවල් සිතිල සිතිල සිදිලෝ ඉහිල් ලිහිල් සුසාන ස්මසාන සොමාන සොහොන් සුකුමාල සුකුමාර සොමාල සිව්මැලි සොම සෞම්‍ය සොම්ම සොමි සොලස සොඩස සෙලහ සොලොස් හන්ද හත්ත හන්ද අඳෝ විකෘත ඇති ඇතැම් ශබ්දයෝ මකද සංස්කෘත භාෂාවලින් වෙනස් රූප ඇතිවද බිඳී ඇති. මෙහෙමයි. ඒක තියෙන්නේ මාගධ සිංහල සංස්කෘත සිංහල. මාගධ සිංහල පෙන්නනවා ඊට පස්සේ සංස්කෘත සිංහල පෙන්නනවා. එතකොට හතරක් එකට කියපුවම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ මාගධ ප්‍රථමයෙන් එන්නේ මාගධයි පාලි භාෂාවයි සිංහලයි ඊගාවට සංස්කෘත භාෂාවයි සිංහලයි. ඒ විදිහටයි හතර ගණනය වෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න ඕනේ ඒක මුලින්ම. කත්තු කතු කතෘ කතුරු කම්ම කම් කර්ම කරුම පසිද්ධ පසිඳු ප්‍රසිද්ධ පරසිඳු මක්කිකා මැති මැකි
Maxika Messi. Mitta mit. Mitra mituru. Satya sas. Satya sat. Satta sat. Sastra satara. Sisa sis. His. Sirsa siras. ද්‍රවිඩ ආදී භාෂාවලින් සිංහලයට තත්බව ව්‍යවහාරයට බැස තිබෙන ශබ්ද ස්වල්පයක් මීට ප්‍රථම දෙන ලදී. දැන් මේ දකුණු ඉන්දියාවෙන් සිංහල භාෂාවට ඇඳාගත්ත වචන හරියට තියෙනවා. එතකොට ඒවත් මේවට තත්බව ලබනවා. හොඳයි. අද ඔයගලන්ට ගිය පාර සංදි වලට එකතු වෙන පාඩමක් විදියට මේක ගන්න. මොකද්ද මේකේ තියෙන්නේ? ප්‍රකෘති. මේ ප්‍රකෘති ටික ගියවර සංදි වලටම සමකර අධ්‍යයනය කරන්න. ඔයගලන්ට එතකොට ඔයගලන්ට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. මම මුලදිත් කිව්වා එපිසෝඩ් හැම එකම කියන දේ අදත් කියන්නම්. මම මේ කතා කරන දේ විතරක් අවබෝධ කරගන්න ඕගොල්ලෝ යන්න එපා. ඔයගලන්ට බෑ. හේතුව ඕගොල්ලෝ පාසල් යන ළමයි. දැන් මම මේක කෙලින්ම ඒම් කරලා තියෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ළමයින්ට සිංහල භාෂාව ව්‍යාකරණේ නිවැරදිව ඉගෙන ගන්න. එතකොට මේකෙන් විතරද ඉගෙන ගන්නෙ නැහැ. මේක බෝනස් එකක් ඕගලන්ට. එතකොට ඕගොල්ලෝ පාසලේ තමන්ගේ ගුරුවරයාගෙන් සිංහල භාෂාව හා ව්‍යාකරණය සාහිත්‍ය ඉගෙන ගන්නවා. ඒ අතර පොත්පත් වලින් ඉගෙන ගන්නවා. ඕගොල්ලෝ පෞද්ගලික පන්ති යනවා. මේ ඔක්කොමගෙන්ම ඉගෙන ගන්න දේ තවත් උපමට්ටම් කරන්න, පොලිෂ් කරලා ගන්න, ව්‍යක්ත වෙන්න, ප්‍රවීණ වෙන්න මේක බෝනස් එකක් කියලා හිතා ගන්න. මේක උචිත පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමයි. මේක සාමාන්‍ය පෙළයි උසස් පෙළයි. සාමාන්‍ය මිනිස්සුන්ටත් මේක ප්‍රශ්නයක්. මේක ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඕගලන්ට ඇති වැඩක් නෙන්නේ නෑනේ. දැන් ඕගොල්ලෝ ව්‍යවහාර වෙලා මේක පාසල් යන ළමයින්ට විතරක් සීමා වෙච්ච එකක්. ඒකෙන්ද පාසල් යන ළමයින්ට මේකෙන් දිනෙන් දින දියුණුවටම පත් වෙන්නට මේක පිටිවහලක් වේවා කියලා මම බොහොම මෛත්‍රී සිතින් ප්‍රාර්ථනා කරනවා. අනිත් එක තමයි මම මේ කියන තේරුම් කරලා දෙනකොට ඕගොල්ලෝ ගාව කම්පියුටර් ප්‍රින්ටර්ස් තියෙනවා නම් මේ එපිසෝඩ් මම දැනට මේක 6 වෙනි එක මම හිතන්නේ දැනට දාපු ඔක්කොම එපිසෝඩ් වල ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ මේ ලින්ක් මේ එපිසෝඩ් වලට ආදාළ කතා කරපු මේ විෂයමාලාගත මේ පත්‍රිකාවල print out මම ෆොටෝ අරගෙන ඒක PDF කරලා ලින්ක් එක දාලා තියෙනවා ඒකේ. ඒකෙන් ඕගලන්ට තමා ගාව තියෙනවා නම් කම්පියුටර් printers download කරලා print out ගන්න පුළුවන්. ඒවා නැත්තම් ඕගලන්ට ගන්න බෑනේ. එhmenan ළඟම තියෙන communication එකකට ගිහිල්ලා මේ ලින්ක් එක එතුමාලට දීලා print out ගන්න පුළුවන්. print out එකක් රුපියල් 20යි 30යිනේ. ඒවා ළඟ තියාගෙනයි මේ එපිසෝඩ් එක බලන්න ඕනේ. එතකොට තමයි මේවා හරියට නිවැරදිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඔයගලන්ට තේරුම් ගන්න ටිකක් අපහසු වෙනවා. හොඳයි දැන් මීට වැඩිය මේකේ කියන්න දෙයක් නැහැ. අපි ඊළඟ එපිසෝඩ් එකේදී හම්බ වෙමු. එතෙක් ඔබට ආයිබෝවන් තෙරුවන් සරණයි.